කොල්ලෙක් අනුරාධපුරේ ගිහිල්ලා මට කිව්වා හාමුදුරනේ ලොකු පිනක් මං කළා කිව්වා. මං හෙව මොකද්ද කියලා. අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ වටේ තියෙන හැම පඳුරක්ම ලිස්සා කිව්වා. මංගේ හිතෙන් මං බය වුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. කොහෙද සූර්යවැවදීන්. සූර්යවැවදීන් කොල්ලෙක් මුණ ගැහිලා කිව්වේ ස්වාමීනි මං ලොකු පිනක් කරගත්තා. මං දැක්ක බෝධියේ අතු ගැට ගහලා තියෙන අනේ භාග්‍යතුන් වහන්සේට කරදරයක් නේ කියලා මං ඔක්කොම ලිස්සා කිව්වා. දැන් මට හිතුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. දැන් කොල්ල කතාව කියාගෙන යනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ රෑ මං ඇවිල්ලා නිදා ගන්න දෙන්නේ නැහැ කිව්වා. කනට ගහනවලු. බෙල්ල මිරිකනවලු. එසැනින් හිතුවා කිව්වා මම මගේ බුදුරජාණන් වහන්සේට අපහසුයක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේට පහසුව පිණිසයි පඳුරු ගැට ගැහුවේ. ඒක සත්‍යයක්. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බලය සත්‍යයක්. රුවන්වැලි මහසෑයේ බලය සත්‍යයක්. සත්‍යානුභවයෙන් මට සෙට් වේවා කියලා නිදාගත්තා කිව්වා. එදා ඉඳලා ප්‍රශ්න නැහැ කිව්වා. හැබැයි කොල්ලට තිසරණේ තිබ්බ නිසා හරි. නැත්තම් මරා ගන්නවා. ඔය ඔක්කොම පැත්තක දාන්නකො මම දැක්ක දෙයක් කියන්නම්කෝ. ඔය මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට අපිට කියලා තියෙනවා ওই පඳුරු කේස් එක හරි භයානකයි ඒ නිසා ওই පඳුරු වලට අත තියන්න එපා කියලා. මං ඔය කන්තලේ ඉන්න කාලෙත් ඔය එහෙ තියෙන පොඩි නුග ගහක් මිනිස්සු ඇවිල්ලා පඳුරු ගැට ගහනවා. අනේ ගැට ගහනවද දන්නේ නැහැ රුපියලේ දෙකේ ඒවා ගැට ගහන්නේ. උ ගැට ගහපේ රුපියල් 10ක් වා. ඊට පස්සේ නමුත් ওই පඳුරු දිහා දකින්නකොට ගුරු ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් වෙලා මං ඇල්ලුවේ නෑ ඕවා. දවසක් හිඟන මිනිස්සෙක් ආවා. මම මේ හිඟන මිනිහයාට හොඳට බඩු ටිකක් පාරසල් කරලා දීලා රුපියල් 200කුත් අතට දීලා මං උඹ මං වෙනුවෙන් තව වැඩක් කරන්න ඕන. මොකද්ද හාමුදුරනේ කිව්වා. අන්න අර නුග ගහේ හොඳට පඳුරු තියෙනවා උඹ ලියාගෙන ඵලයන් කිව්වා. ඇත්තටම ඉතින් මටත් වෙච්ච වැරද්දක් මටත් ඒ වෙලාවේ හිත ඇතුලේ පොඩි දෙයක් තිබ්බ චෙක් කරන්න මේක. ඊට පස්සේ ඒ මිනිසයා ගිහිල්ලා දැන් ලියන්න ගියා. පඳුරු එකක් දෙකක් ලියනකොට දිෂ්ටි වුණා. ඊට පස්සේ හීරුවා. නුග ගහ හූරලා දුන්න බඩු විසි කර කර පඳුරු විසි කර කර දිව්වා. පඳුරක් ගැට ගහනකොට හැම පඳුරකම භූතෙක් ඉන්නවා. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච පවුල් ගැන හොයලා බලන්න. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච හැම කෙනෙක්ගේම